Hi guys, welcome back. අද මම අරගෙන ආවේ ස්වාප් කියන මූවි එකේ රිව්යු එක. මේ මූවි එක ඇඩ්වෙන්චර් සහ කොමඩි මික්ස් වෙච්ච වෙනස්ම ස්ටෝරි කන්සෙප්ට් එකක් තියෙන මූවි එක. ඉතින් මේ මූවි එකේ ස්ටෝරි එක, කැරක්ටර්ස් සහ ඕවර්ऑල් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලමු. මූවි එක පටන් ගත්තී අපට පෙන්නනවා කුරුල්ලෝ වර්ගයක් එකතු වෙලා කෑම ගන්න ගමන් ඉන්නවා. මේ කුරුල්ලෝ වර්ගය තමයි ජවාන් කියන කුරුල්ලෝ වර්ගය. මෙයාලකින් බේරිලා පුංචි මීයෙක් වගේ කෙනෙක් කොලේකින් හැංගිලා කෑම එකතු කරගන්න යනවා. ඉතින් මේ කුරුල්ලෝ මෙයාව අල්ලගනි කියලා බයිහින්ද තමයි මෙයා මේ විදිහට යන්නේ. මෙයා පූකු කියන සත්තු වර්ගෙන් එක්කෙනෙක්. මෙයාගේ නම ඔලි. ඉතින් මෙයා තමයි මේ මූවි එකේ මේන් කැරක්ටර් එක. ඉතින් මේ ඔලි කුරුල්ලන්ගෙන් බේරිලා කෑම අරගෙන යන්නේ එයාගේ පවුලේ කට්ටියට. ඊට පස්සේ මෙතන ඉන්න කුරුල්ලෙක්ට ඔලිව අහු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔලිගේ පිටිපස්සේ මේ කුරුල්ලා පන්නගෙන එනකොට ඔලි නැවතිලා කියනවා මේක නෙමෙයි මගේ නරකම දවස. නරකම දවස බලන්න පොඩ්ඩක් අතීතයට යන්න ඕන කියලා ඔලි කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඔලිගේ පුංචි කාලේ තිබ්බ නරකම දවස. ඉතින් මේ කාලෙදී ඔලි ජීවත් වෙන දූපත පිටින් කවුරුත් එන්නේ නැහැ. මොකද මෙහි තියෙන කෑම කන්න දන්නේ මේ ඔලිල්ලාගේ වර්ගයේ කට්ටිය විතරයි. ඒ කෑම කන්න වෙනමම ක්‍රමයක් තියෙනවා. ඉතින් එළියේ ඉන්න සත්තු දන්නේ නැති නිසා යාලා මෙහාට එන්නේ නෑ කෑම ගන්න. ඉතින් මෙයාලට මේ දූපතේ ඇතිතරම් කෑම තිබුණා. ඉතින් ඒක නිසා කවුරුත් මේ දූපතේ එළියට යන්නේ නැහැ. ඒ වගේම මේ දූපතට පිටින් කවුරුත් එන්නේ නැති නිසා මෙයාලා ගොඩක් ආරක්ෂිතයි. ඉතින් මේක නිසා ඔලිගේ අම්මයි තාත්තයි ඔලියට හැමදාම කියන්නේ එයා මෙහෙන් එළියට යන උත්සාහ කරන එක නවත්තන්න කියලා. ඉතින් ඔලිට ලොකු කැමැත්තක් තියෙනවා මේ දූපතෙන් එළියට යන්න. ඒ වගේම ඒ දේවල් බලන්න. ඉතින් ඔලි හැම වෙලේ වගේ මේ දූපතෙන් එළියේ ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙයාලා කට්ටියට මෙයාලගේම වර්ගය ඇරුණම අනිත් සතුත් එක්ක කතා කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා ඔලි කොච්චර උත්සාහ කරත් එයාට ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එක දවසක් ඔලි එයාලගේ දූපත අයිනේ තියෙන පොකුණට ඇවිල්ලා ඒ පොකුණ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මෙතනදී හුස්ම ගන්න පුළුවන් වෙන පොඩි ගැජට් එකක් හදාගෙන තමයි මේ පොකුණ බලන්න යන්නේ. මෙයා මේ පොකුණ ඇතුලට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන දේවල් බල ඉන්නකොට එකපාරටම Google කියන මාළුවා එනවා. ඉතින් ඔලි හිතන්නේ එයා මේ එන්නේ එයාට කතා කරන්න කියලා. ඒත් ඉතින් මේ මාළුවා ඔලිගේ පැත්තට එන්නේ ඔලිව කාලා දාන්න. ඉතින් මෙතනදී එකපාරටම ඔලිගේ තාත්තා මෙතනට ඇවිල්ලා ඔලිව මේ මාළුවගෙන් බේර ගන්නවා. ඉතින් හොඳ වෙලාවට තමයි එයාගේ තාත්තා මෙතනට ආවේ. එහෙම නැත්නම් ඔලිට වෙන්නේ අර මාළුවගේ කෑමක් වෙන්න. ඉතින් මෙතනදී ඔලිගේ තාත්තා ඔලිට හොඳටම බයිනවා මේ වගේ දේවල් කරනවට. ඒත් ඉතින් ඔලි නම් මේ දේවල් තාමත් තේරුම් ගන්නේ නැහැ. ඔලි හිතාගෙන ඉන්නෙත් එළියේ ඉන්න සතුත් එයාලා වගේම හොඳ කට්ටිය කියලා. ඉතින් මේක නිසාම ඔලිගේ තාත්තා ඔලිව ආපහු ගෙදර එක්කගෙන ඇවිල්ලා එයාට හොඳටම බයිනවා එයා කරන දේවල් වලට. මෙතනදී ඔලිගේ අම්මා එතනට ඇවිල්ලා කියනවා අපි දැන් මෙයාට අර කතාව කියලා දෙමු. ඔලි දැන් ලොකු නිසා ඒ කතාව අහන්න දැන් මෙයා ලෑස්තියි කියලා. ඉතින් මෙතනදී ඔලිගේ ආච්චි ඇවිල්ලා ඔලිට මේ කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ කතාව කියන්න හදන්නේ ඔලි මේ කතාව අහලා බය වෙලා දූපතෙන් එළියට යන එක නවත්තන්න. ඊට පස්සේ ඔලිගේ ආච්චි ඒ කතාව කියන්න පටන් ගන්නවා. මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ වෙනකොට මේ නිම්නේ ජීවත් වෙලා ඉන්නවා වෘකෙක්. එයාට ඕන කරලා තිනා මුළු නිම්නේම පාලනය කරන්න. ඉතින් ඒක නිසා එයාගේ බලය පතුරගෙන මේ නිම්නේ හිටපු හැම සතෙක්ම බය කරගෙන තමයි මේ පාලනය කරලා තියෙන්නේ. ඔය විදිහට ටික කාලයක් ඉන්නකොට ඩොසෝ කියන ජීවීන් වර්ගය මෙහෙට ඇවිල්ලා තිනවා. එයාලා සාමාන්‍ය සත්තු වගේ නෙවෙයි. මෙයාලා මායා බලයන් තින ලොකු ජීවීන් වර්ගයක්. එයාලාට පුළුවන් එයාලාගේ ඇඟෙන් එන මේ කැලේ ඉන්න සත්තුන්ව එයාලාගේ වර්ගයේ මාරු කරන්න පුළුවන් හැකියාවක් දෙන්න. ඉතින් මේ කැලේ ඉන්න සත්තු හැමෝම ඩේසෝ ගාවට ඇවිල්ලා එයාලාගේ වර්ගයේ මාරු කරන්න පටන් ගත්තා. ඉතින් මේ හැකියාව හම්බුනාට පස්සේ මේ කැලේ ඉන්න සත්තු තිබ්බ රණ්ඩු සේරම නැති වෙලා ගිහිල්ලා හැම සතෙක්ම සමගින් ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් ওই සාමය වැඩි කාලයක් තිබුණේ නැහැ. මේ දිහා බලන් ඉන්න බැරි තැන අර වෘකයා එතනට ඇවිල්ලා ඩේසෝලගේ බලය පාවිච්චි කරලා එයාගේ මුළු ඇඟම ෆයර්වොල්ෆ් විදිහට වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා මේ මුළු කැලේම ගිනි තියලා අර ඩෙසෝලවත් ගිනි තියනවා.
ඉතින් ඒකට බයන අනිත් ඩෙසෝලා මේ කැල්ලෙන් ආපහු යනවා. එයාලෙන් ගියාට පස්සේ ෆයවුල් වේල්ලක් බැඳලා මෙහි තියෙන වතුර පාර පහලට යන එක නවත්තලා එයාලා පහලම මැරෙන්න ඇරලා දාලා තියෙනවා. ඒ විදිහට තමයි ඔලිගේ ආච්චි කතාව කියලා ඉවර කරන්නේ. ඔයාලා හිතන්නේ ඊළඟට මොකක් වෙයි කියලාද? ඉතින් ඒක දැනගන්න මේ කතාවේ පාර්ට් 2 එනකම් බලාගෙන ඉන්න.